බොහොමන් ඔයගොල්ලෝ හැමෝටම අද අපි ඔයගොල්ලෝ එක්ක යනවා ඕක්ලන්ඩ් වල ඉඳන් කිලෝමීටර් 375ක ඈතින් තියෙන මවුන්ට් රුපෙහු ගිනි කන්ද බලන්න. උදේ පාන්දර 3 මාරට තමයි අපි ඕක්ලන්ඩ් වලින් පිටත් වුණේ. පැය 4 මාරක 5ක ගමනක ආරම්භය තමයි මේ. ඉතින් අපි උදෙන්ම පිටත් වුණේ. එතකොට අපිට උදේ පාන්දරින්ම ගිහිල්ලා ඒ කන්දේ ලස්සන සන්රයිස් එකත් එක්ක බලා ගන්න පුළුවන්. ඒක නිසා ඉතින් මේ යන අතර වාරෙදී අපිට නොහිතපු විදිය දෙයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. නොහිතපු විදියේ ඝන මීදුමක් එක්ක තමයි අපිට මේ ගමන යන්න සිද්ධ වුණේ. බලන්නකො ඉස්සර වාහනේ ලයිට් එළිය විතරයි පේන්නේ. එච්චරටම ඝන මීදුම. ඉතින් මේ අපිව පාස් කරගෙන පොලිස් කාර් එකකුත් ගියා. බලන්නකො මේ වගේ ඝන මීදුමක් ෆොග් එකක් මගේ ජීවිතේට පළවෙනි වතාවට තමයි මම අත්විඳේ. ඉතින් අපි හරිය පරිස්සමෙන් මේ ගමන අපිට යන්න සිද්ධ වුණා. දැන් වෙලාව උදෑසන 6:00යි. ඉතින් අපි දැන් මේ ටික ළඟා වෙන්නේ අපේ ගමනාන්තයට. ඉතින් අපි මේ යන ගමන් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න කැමතියි මම මොකද්ද මේ මවුන්ට් රුපෙහු කියන්නේ කියලා. ඇත්තටම නවසීලන්තය කියන්නේ දූපත් දෙකකින් සමන්විත වෙන රටක්. නෝර්ත් අයිලන්ඩ් සහ සවුත් අයිලන්ඩ් කියලා. ඉතින් අපි ජීවත් වෙන්නේ නෝර්ත් අයිලන්ඩ් වල. ඉතින් නෝර්ත් අයිලන්ඩ් වල තියෙන උසින් වැඩිම විශාලතම ගිනි කන්ද තමයි මවුන්ට් රුපෙහු කියන්නේ. ඉතින් මේ සක්‍රිය ගිනි කන්ද පිහිටලා තියෙන්නේ ටොඩ්ගාරිරෝ නැෂනල් පාර්ක් එකේ. මේකේ උස මීටර 2797ක් වෙනවා. ඒ වගේම මේ ගිනි කන්ද යුනෙස්කෝ ලෝක උරුමයක් විදියටත් පිළිගන්නවා. ඉතින් ඕගොල්ලෝ මේ දකින්නේ මවුන්ට් රුපෙහු කන්ද වටා පිහිටලා තියෙන කඳු පන්ති. ඉතින් මේ මවුන්ට් රුපෙහු කන්ද පිපිරීම් සිදු කරලා තියෙනවා මීට වර්ෂ ගණනාවකට පෙර. 1940 ගණන් වල විශාල පිපිරීමකුත් මෑත කාලීනව 2007 දී කුඩා පිපිරීමකුත් සිදු වෙලා තියෙනවා. ඉතින් මේ පිපිරීම් වල රූපරාම මේ වීඩියෝ එක අවසානයේදී ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් මේ ඈතින් පේන්නේ මවුන්ට් රුපෙහු කන්ද. ඉතින් බලන්නකො ඒක කොච්චර ලස්සනද කියලා. බලන්නකො මේ සබහාදහමේ තියෙන අපූර්වත්වය, මේ පරිසරය කොච්චර ලස්සනද කියලා. ඔන්න ඉතින් අවසානයේ අපි මවුන්ට් රුපෙහු ආවා. කාර් එකෙන් බැස්ස ගමන්ම සීතල නම් පොඩ්ඩක් දරා ගන්න අමාරු වුණා. කන්ද මුදුනට යන්න ඕනේ මෙන්න මේ ගොන්ඩෝලා එකෙන්.
කිලෝමීටර 1මාරක් වගේ උඩකට යන්න තියෙනවා. මේ තමා ඒගොල්ලන්ගේ ජීවිතේ පළවෙනිම හිම අත්දැකීම. ඉතින් මේගොල්ලෝ පුදුම වුණා මුලින්ම දැකපු ගමන්. ඉතින් ඊට පස්සේ නම් මේගොල්ලෝ ටිකක් වෙලා ඉඳලා හොඳට සෙල්ලා කරා හිමත් එක්ක ස්නෝමෑන්ලා හැදුවා. හිම බෝල වලින් ගහගත්තා. ඉතින් හරිම විනෝදයි. ගොඩාක් ළමයි අම්මලා ගොඩාක් කට්ටිය මෙතන ඇවිල්ලා හිටියා. අපි දැන් මේ වෙලාවත් උදේ 9:00ට 10ට විතර ඇති මේ වෙලාවත්. ඉතින් ඒ වෙලාව වෙනකොටත් සෙනඟ පිරීලා හිටියේ. ඉතින් ගොඩාක් අය උදේ ඉඳන් ඇවිල්ලා හවස් වෙනකම් මෙතන ඉන්නවා. මොකද ඒ ලස්සන දාලා යන්න හිතෙන්නේ නැති තරම්. ඉතින් අපිටත් මේ පොඩ්ඩක්ම මේ හිමෙන් එළියට අරගෙන ආය අපේ නවාතැන් පොළට යන්න නම් අපිට ටිකක් අමාරු වුණා. මවුන් රුපෙහු කන්දට සමුදේලා මතක ගොන්නක් එකතු කරගෙන අපේ තාවකාලික නවාතැන්වලට යන ගමන්.
ඉතින් අපේ දවස හවස් වෙනකන් අපි මවුන් රුපියල් කන්ද ගාට වෙලා හිටියා. ඉතින් බබාලත් එක්ක හොඳට එක එන්ජොයි කරා. ඉතින් මේ දවස හරියම ලස්සනයි. කාර්යබහුල ජීවිතේ මිදිලා මේ වගේ පරිසරයකට ආවම ඒ දැනෙන නිදහස, ඒ සැනසීම වචන වලින් කියලා නිම කරන්න බෑ. සදාතනික ආදරය නොවේ කියවා හැඬුවත් මට නම් කම්මේ මගේ හිත අද තදනින්නේ අබරණ අන්දන රන්වන් දීරුව සදාතනික ආදරය නොවේ. හිරු උදාවෙන හැටි අපේ හිටපු නවාතැන්පලට හරිම ලස්සනට පේනුණා. ඉතින් මේ ඈතින් පේන්නේ මවුන්ට් රුපෙහු කඳු වැටිය. ඒ වගේම හිරු උදාවෙන ලස්සන. ඉතින් බලන්නකො කොච්චර ලස්සනද කියලා. ඉතින් මම කලින් කියපු විදිහට මේ වීඩියෝ එක අවසානයේ ඔයගලන්ට බලන්න පුළුවන් මේ මවුන්ට් රුපෙහු කන්ද පිපිරුලා ගිය වෙලාවල් වල ගත්ත ෆොටෝස්. ඉතින් ඒකත් බලන්න මේ වීඩියෝ එකෙන් අවසානයේ. ඒ වගේ මම ඔයගලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. ඉතින් අපි මේ channel එක හදලා තියෙන Sisters Diaries කියලා. ඒ කියන්නේ අක්කා ඉන්නේ USA වල, මම ඉන්නේ නවසීලන්තේ. ඉතින් අපි මේ රටවල් දෙකේම තියෙන සුන්දරත්වය එකම channel එකකින් ඔයගලන්ට ගේන්න තමයි අපි මේ channel එක හැදුවේ. අපේ දේවල් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න, අපිට ලැබුණු අත්දැකීම් රටවල් ඇතුලේ. ඉතින් ඒ හැම දෙයක්ම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ගේ ඉල්ලන්නේ අපේ Sisters Diaries channel එක subscribe කරන්න කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට රටවල් දෙකේම තියෙන සුන්දරත්වය මේ channel එකෙන් ඔයගොල්ලන්ට ගේන්න. ඒ වගේම ඔයගොල්ලන්ට මේ රටවල් ගැන දැනගන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් ඒවත් අපිට comment කරන්න. එතකොට අපි ඒ දේවලුත් ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙමනම් මේ ලස්සන වීඩියෝ එකෙන් සමුගමු නැවතත් තවත් ලස්සන ඇමරිකාවේ වීඩියෝ එකකින් හමු වෙන්න. ඉතින් සුබ දවසක්.